යෝ ගයිස් අද කරන්න එන්න මෙන්න මේ වගේ ඇස්ට්‍රා පෙට්ටි එක සිංහල අකුරු ඉංග්‍රීසි අකුරු ගණන් කරන්න යන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. මුලින්ම අපි පුරුදු පරිදි පොතයි පෑනයි ගන්නවා. අකුරු කීයක් තියෙනවද බලන්න. සිංහල අකුරු ඉංග්‍රීසි අකුරු කොච්චර තියෙනවද බලන්න. අපි එහෙනම් වීඩියෝ එක පටන් ගමු. ඉස්සල්ලාම අපි ඇස්ට්‍රා පෙට්ටියේ පළවෙනි පැත්තෙන් පටන් ගන්නවා. ඒ හින්දා අපි එක දාලා ලියාගෙන සිංහල ඉංග්‍රීසි කියලා ලියාගමු අකුරු කොච්චරක් තියෙනවද බලන්න. සිංහල ඉංග්‍රීසි කියලා වෙන වෙනම ලියා ගන්නවා. ඔන්න ඔය විදිහට. ඊට පස්සේ අකුරු ගන්න ඉස්සරහින් අපිට ලියා ගන්න පුළුවන්. දැන් අපි ගණන් කරන්න පටන් ගන්න යන්නේ ඉස්සෙල්ලාම අපි සිංහල අකුරු වලින් පටන් ගන්නවා. ඔන්න ඔය විදිහට දැන් අපි ගණන් කරගෙන යනවා. මේකේ එච්චර අකුරු නැහැ සිංහල. අපි මීට ගණන් කරගෙන පටන් ගන්නයි යන්නේ. අපි දැන් වීඩියෝ එක ස්පීඩ් කරලා බලමු. අපි සිංහල අකුරු ටික ගණන් කරලා ඉවරයි. සිංහල අකුරු තිබ්බා 37ක්. දැන් තියෙන්නේ අපිට ඉංග්‍රීසි අකුරු ටික ගණන් කරගන්න. අපි දැන් ඉංග්‍රීසි අකුරු ටික ගණන් කරන්න පටන් ගමු. දැන් මුලින්ම ඇස්ට්‍රා කියන එකේ ගණන් කරගෙන යනවා. ඔන්න ඔය විදිහට. අපි ඉංග්‍රීසි අකුරු තිබ්බා 82ක්. ඒ මට අමතක වෙලා මෙන්න මේ අකුරු දෙක ගණන් කරන්න. එතකොට සිංහල අකුරු තියෙනවා 39ක් තියෙනවා. මේ දෙක එකතු වුණාම සිංහල අකුරු පළවෙනි පැත්තේ 39යි. අපිට තියෙන්නේ ඇස්ට්‍රා කප් එකේ ඔන්න ඔය පැත්ත ගණන් කරන්න. ඉස්සරහා පැත්ත හරියටම මේ පැත්ත ගණන් කරන්න. අපි බලමු මේකෙත් සිංහල අකුරු ඉංග්‍රීසි අකුරු කොච්චරක් තියෙනවද කියලා. එහෙනම් අපි වීඩියෝ කරා යන්න. අපි මේ පැත්තක් ගණන් කරා. ඒක සිංහල අකුරු 45යි ඉංග්‍රීසි අකුරු 32 තිබ්බා. අපි ඊට පස්සේ පටන් ගන්න තියෙන්නේ අනිත් පැත්ත. මේ පැත්තත් අපි පටන් ගමු ගණන් කරන්න. තුන්වෙනි පැත්ත කියලා දාලා අපි මේ පැත්ත ගණන් කරන්න පටන් ගමු. ඉස්සලාම සිංහල අකුරු ඊට පස්සේ ඉංග්‍රීසි අකුරු ඔය දිනේ කල්ලි කුත්තිමේ තියෙන නිෂ්පාදිත දිනේ යන්නේ මේ පැත්ත තමයි අපි ගණන් කරන්නේ. දැන් සිංහල අකුරු අපි කොච්චරක් තියෙනවද කියලා බලමු. ඒක අපිට සිංහල අකුරු 20යි ඉංග්‍රීසි අකුරු 15යි තමයි බලා ගන්න පුළුවන් වුනේ. අපි ඊට පස්සේ දැන් තියෙන්නේ අපිට අනිත් පැත්ත ගණන් කරන්න. කප් එකේ යන්න ওই පැත්ත ගණන් කරන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි පටන් ගමු. දැන් අපිට කප් එකේ හතරවෙනි පැත්ත තමයි ගණන් කරන්න තියෙන්නේ. අපිට හතරවෙනි පැත්තේ වෙලා තියෙන සිංහල අකුරු 45යි ඉංග්‍රීසි අකුරු 3ක් වෙලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ පස්වෙනි පැත්ත ගණන් කරන්න. පස්වෙනි පැත්තේ අපි අකුරු කීයක් තියෙනවද කියලා ගණන් කරලා බලමු. ඒක නම් එච්චර සිංහල අකුරු ඉංග්‍රීසි අකුරු නැහැ. සිංහල අකුරු පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. අපි බලමු ඉස්සරහට කොච්චර අකුරු ගණනක් එයිද කියලා. ඒකේ අපි බලමු. ඒකේ අපිට පස්වෙනි පැත්තේ සිංහල අකුරු වල තියෙනවා 17ක් ඉංග්‍රීසි අකුරු තිබ්බේ නැහැ නේ. ඒ පැත්තේ නැති හින්දා අපිට තියෙන දැන් ඇස්ට්‍රා කප් එකේ යටිපැත්ත ගණන් කරන්න. ඒකේ නම් සෑහෙන්න තියෙනවා. ඒකේ හැබැයි සිංහල අකුරු නෑ ඉංග්‍රීසි අකුරු විතරයි තියෙන්නේ. පොඩි අකුරු තියෙනවා. අපි බලමු ඉස්සරහට කොච්චර අකුරු ප්‍රමාණයක් ඒකෙයිද කියලා. ගොඩක් තියෙනවා අකුරු. කීයක් තියෙයි කියලාද ඔයගොල්ලෝ හිතන්නේ සම්පූර්ණ අකුරු? ඉංග්‍රීසි අකුරු විතරයි මේකේ තියෙන්නේ. අපි එහෙනම් වැඩේ පටන් ගමු. ඔන්න මම ওই විදිහට මීට ගණන් කරගෙන යනවා. දැන් මම ඔය උඩ හරියට එනකන් ගණන් කරලා තියෙන්නේ. ඔන්න ඔය ඡේදේ ඉවර වෙනකන් ගණන් කරලා තියෙන්නේ. අපිට තව ගොඩක් තියෙනවා ගණන් කරන්න. අපි ඉස්සරහට බලමු කොහොමද වෙන්නේ කියලා. දැන් මම ওই පැති දෙකෙන් එක පැත්තක් ගණන් කරලා දැනට ඉවරයි. අපි බලමු එහා පැත්තේ කොච්චර ගණක් තියෙද කියලා. දැන් අපිට තියෙන ඔය වගුවක් එහෙම තියෙන්නේ. අන්න ඒ පැත්තේ ටික ගණන් කරලා ඉවර කරන්න විතරයි තියෙන්නේ. ඔන්න අපි දැන් වගුව තියෙන පැත්තත් ගණන් කරලා ඉවරයි. වගුව තියෙන පැත්තත් ගණන් කරලා ඉවරයි. අපි බලමු සම්පූර්ණම අකුරු කොච්චර තිබ්බද කියලා. බලන්න පොඩි අකුරු තියෙන්නේ. හිමීට ඉතින් පේන විදිහට ගණන් කරා පොඩ්ඩක් එහා මෙහා වෙයි ගණන් ගන්න එපා. අපි බලමු කොච්චර තිබ්බද කියලා. අපි 6 වෙනි පැත්තේ දැන් යන්නේ. ඒකේ සිංහල අකුරු තිබ්බේ නැහැ ඉංග්‍රීසි අකුරු විතරයි තිබ්බේ. අපි බලමු ඉංග්‍රීසි අකුරු කොච්චර තිබ්බද කියලා. 589ක් නෑ 589ක් නෙමෙයි උතන 689ක් තමයි එන්න ඕනි. මම ඔය පේනවා ඇති 600 ගණන් ලියලා දිනවා 589 නෙමෙයි 689ක් එන්න ඕනි. හරියටම 689ක් පොඩ්ඩක් වැරදිලා තමයි උනේ. 689ක් තමයි ඉංග්‍රීසි අකුරු තිබ්බේ. උතන 600 මම ලියලා තියෙනවා පේනව නේද? 689ක් තමයි එන්න ඕනි. සම්පූර්ණ එකතුව කොච්චරක් එනවද කියලා බලමු අපි. මුළු කප් එකේම සිංහල අකුරු කොච්චරක් තිබ්බද කියලා. සිංහල අකුරු ඇවිල්ලා තියෙනවා අපිට 166ක්. සිංහල අකුරු 166ක් ඇවිල්ලා තියෙනවා. අපිට ඉංග්‍රීසි අකුරු ඇවිල්ලා තියෙනවා 821ක්. 821ක්. පේනව නේද? එතකොට ඉංග්‍රීසි අකුරු තමයි වැඩි වෙන්නේ. අපිට ඉංග්‍රීසි ගොඩක් වැදගත් වෙනවා කියලා මේකෙමුත් අපිට කියන්න පුළුවන්. එහෙනම් අපිව subscribe කරන්න, follow කරන්න, ඊළඟට මේ වගේ වීඩියෝ බලන්න
අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් අපි යනවා. බයි.